අපි අද වීඩියෝ එකේ මෙන්න මේ A06 එක ඇද වෙලා තියෙන. ඉතින් අපි මේක බලමු කොහොමද හොඳ පෙනුමක් එක්ක තිබුණා වගේ කරගන්න කියලා. ඉතින් channel එක subscribe කරලා ඉදිරියේ නැති bell icon එක click කරන්න. ඉතින් මේ වගේ දුරකථන වෘත්තය පිළිබඳ වීඩියෝ වලට දිගටම බලන්න පුළුවන්. මේ තියෙන මගේ A06 ෆෝන් එක. දැනටමත් මම සියලු පාර්ට්ස් ටික වෙන් වෙන්න ගලවගෙනයි තියෙන්නේ. මේ තියෙන්නේ මැද මිඩල් ෆ්‍රේම් එක. ඉතින් මේ මිඩල් ෆ්‍රේම් එකට තමයි ඔයාලගේ ඩිස්ප්ලේ එක සෙට් වෙන්නේ. ඒ වගේම බැටරිය සහ මදර් බෝඩ් එක ඇතුළු සියලුම කොටස් පායේ එකට සෙට් වෙන්නේ මේ මිඩල් ෆ්‍රේම් එකට. හැබැයි මේ ෆ්‍රේම් එක ඇද වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට අලුත් ඩිස්ප්ලේ එකක් ඒකට දාගත්තොත් හරියට අලව ගන්න බැරි වෙනවා සහ ඩිස්ප්ලේ එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ෆ්‍රේම් එකත් එක්ක තියෙන ඩිස්ප්ලේ එකක් තමයි මේ වැඩේට මම යොදාගන්නේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ ෆෝන් එකේ මේ වගේ ඇදයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ෆ්‍රේම් එකත් එක්ක තියෙන ඩිස්ප්ලේ එකක් ගත්තා නම් වැඩේ හරියටම කරගන්න පුළුවන්. ඉතින් ෆ්‍රේම් එක වෙනම ගන්නත් තියෙනවා සහ ඩිස්ප්ලේ එකට සම්බන්ධ වෙලාම එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මම මේ වැඩේට යොදාගත්තේ ෆ්‍රේම් එකත් එක්කම තියෙන ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ තියෙන බෑක් පැනල් එක සියලුම කොටස් ටික මම ගොඩක් පරිස්සමට ගලව ගත්තා. ඔයාලත් අනිවාර්යයෙන්ම පරිස්සමට ගලව ගන්න. ඒ වගේම ඔයාලට මේකෙදි ගලවන්න ටූල් ඕන නම් අනිවාර්යෙන් අපේ කඩේ මේ WhatsApp එකකට මෙසේජ් එකක් දාන්න. ඒ වගේ මේ වගේ ෆ්‍රේම් ඩිස්ප්ලේ එකක් ඔයාලටත් ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට අර ගලවගත්ත ෆෝන් එකේ තිබ්බ තැන් වලටම මෙන්න මේ කොටස් ටික දැන් හිමින් සම්බන්ධ කරනවා. අපි සම්බන්ධ කරලා බලමු මේ ඩිස්ප්ලේ එක හොඳයිද කියලා සහ මේ ඇදය ඉවත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මදර් බෝඩ් එකේ විදිහට සම්බන්ධ වුණා. ඒ වගේම මේ charging board එක නැත්නම් charging plex එකත් මේ විදිහට ෆෝන් එකට සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාලා මේකදී අනිවාර්යයෙන්ම කෑලි ගලවනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න මේ කෑලි කොයි ස්ථානවල තිබ්බේ කියලා. මොකද අලුත් එඩියක් කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේ කොටස් ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි බැටරි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ බැටරිය ගලවා ගැනීමෙදිත් ඔයාලා අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න, බැටරිය ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න ගලව ගන්න. ඉතින් මේ විදිහට තමයි බැටරි එක ෆෝන් එකට කනෙක්ට් වෙන්නේ. ඉතින් මේ බෝඩ් එකේ යම්කිසි පොඩි ඇදයක් තියෙනවා. ඉතින් ලොකු ඩැමේජ් එකක් නෙමෙයි ඒක. ඒක මේ කොටස් ටික සම්බන්ධ කරාම ගැටලුවක් වෙන්නේ නැතියි කියලා අපි හිතනවා. බලමු අපි හයි කරලා ඉතුරු ටිකත්. මේකෙදි සියලුම කොටස් ටික අපිට ගලවන්න වෙනවා. මොකද අලුත්ම ෆ්‍රේම් එකකට තමයි මේ කොටස් ටික සම්බන්ධ වෙන්නේ. අපි මේ ෆෝන් එක A06 ෆෝන් එකක්. ඉතින් ඔයාලගෙත් වෙනත් ෆෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් පොඩ්ඩක් වෙනස් වෙනවා මේ කොටස් සම්බන්ධ වීම. මේක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා ගලව ගද්දී අනිවාර්යයෙන්ම ඒ කොටස් ටික මතක තියාගන්න. ඒ වගේම ඊට ගැළපෙන ඩිස්ප්ලේ එකක් තමයි ඔයාලට අපි එවන්නේ. ඉතින් ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපි ඔයාලට අවශ්‍ය උපදෙස් ටික ඒ වගේම උදව් ටිකත් අනිවාර්යයෙන්ම අපෙන් ගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන මට ෆ්‍රේම් එක සම්බන්ධ වුණා. දැන් බලමු මේ ෆෝන් එක කොහොමද වැඩද කියලා. ඉතින් ගොඩක් හොඳට ඩිස්ප්ලේ එක වැඩ කරනවා. ඒ වගේම මේ බෑක් පැනල් එක අපිට අලුත්ම බෑක් පැනල් එකක් ඕන නම් දාන්නත් පුළුවන්. මේ බෑක් පැනල් එක ඩැමේජ් වෙලා වගේ තියෙනවා නම් ඉතින් පැනල් එකට මොකොත් වෙලා තිබෙන්නේ නැති නිසා මම මේ T70 ගම් එක පාවිච්චි කරලා මේ පැනල් එකත් අලව ගන්නවා. ඉතින් මේ වගේ බෑක් පැනල් එකක් අලවල ඉවරලා අනිවාර්යයෙන්ම ඒ අදාළ වෙලාව නැත්තම් මේ ඩිස්ප්ලේ එක දැම්මට පස්සේ මේ බෑක් පැනල් එක ඇලවෙන්න යම්කිසි වෙලාවක් යනවා. මොකද ඩිස්ප්ලේ එක නම් ෆ්‍රේම් එකට සම්බන්ධ වෙලායි තියෙන්නේ. හැබැයි බෑක් පැනල් එක අලුතෙන්ම අපි අලවන නිසා ඒකට යම්කිසි කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි පරණ ෆ්‍රේම් එක බලුවොත් බලා ගන්න පුළුවන්. ගොඩක් ඇද එකක් තියෙන. හැබැයි අලුත් අපි ඩිස්ප්ලේ එක මේ ෆ්‍රේම් එකත් එක්ක අලුතෙන්ම දාපු නිසා ඒ කිසිම ඇදයක් නැතුව අපිට හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.